අයවන පෞද්ගලික සතියේ වැඩි ඡන්ද 104කින් විපක්ෂයේ විසින් ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව පරාජය කරලා මහා ජයග්‍රහණයකින් පාර්ලිමේන්තුවෙන් එළියට ආපු මාලිමා ආණ්ඩුව අද වෙනකොට දෙකේ කොලේට වැටලා කියලා කිව්වොත් මොකද හිතන්නේ? මම මේ දෙකේ කොලේට වැටලා කියලා කියන්නේ උන් හිට ගමම්ම බලශක්තිය ඇමති ජයකොඩි අමාත්‍යාංශ ලේකම් මහාචාර්යවරයා දෙන්න ඉල්ලා අස්වීම නිසා ඔවුන් කියන්නේ සාධාරණ පරීක්ෂණයක් කිරීමට ඉඩ දීලා ඉවත් වුණා කියලා. හරි ෂෝක්. ඒක තමයි මහත්තුරු. හැබැයි මේ මහත්තුරුකම මතක් වෙන්න කොච්චර කල් ගියාද? මම ආපහු සවිස්තරව යන්නේ නැහැ විගණන වාර්තාවට. ඒ වාර්තාව පුරාම තියෙනවා මේගොල්ලෝ මේ ගැටේ ගහන්න මේ හොරකම කරන්න කොච්චර කාලයක් තිස්සේ 2009 අවුරුද්දේ ඉඳන් එවකට පැවති පාලකයන් ගල්ලව් ගෙන්නීම සම්බන්ධව පවත්වාගෙන ගියපු කැලෙන්ඩරේ ටයිම් ටේබලේ වෙනස් කරාද කියලා කියන එක. පෙබරවාරි මාසේ කිව්වහම ගල්ලව්ට නෙලේ දාන්න ඕනේ කියලා. විගණන නිවසමානුව මේගොල්ලෝ කොච්චර කල් ගත්තද මේ වැඩේ කරන්න. ඊට පස්සේ ගත්ත ඔක්කොම ගත්තන් පස්සේ අන්තිමේට බලාන ගියාම Tamanට ඕන කරන කම්පැනි තෝරා ගැනීමේදී කරපු දේවල් පොදේ හිටවිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මාලිමා ඩබල් අස්සුනේ කැමැත්තෙන් නෙවෙයි. මේ දෙන්නට අස්සෙන්ද කියන්න ජනාධිපතිවරයාටත් බලය තිබුණා. අපි කවුරුත් දන්න කුප්පකට පළවත්ත පාලනයටත් බලය තිබුණා. ඒ කවුරුත් එක නොකොලේ ඇයි දන්නවද? අර රටේ පවත් යන්නේ ගැම්මෙන් ඉන්න ඕනේ හින්දා. මොකද අපි JVP අපි මාලිමා අපි අය අතාරින්නේ නැහැ මේක. අපි තමයි මේක කරන්නේ. සතිපතා එක පාරමික ගේන පොලිසියට අල්ලස් කොමිසමට ගේනවා. හැබැයි ඒ ගෙම්පරේ කොච්චරද කියනවනම් චාමර සම්පත් දසනායක සම්බන්ධව නැගිච්ච දූෂණ චෝදනාව සම්බන්ධව ඔහු වින්ද කිසිම වදයක් කුමාර ජයකොඩි සම්බන්ධව දැන් නඩු දාලා තියෙන දූෂණ සම්බන්ධව එයා වින්දේ නැහැ. කවුද ඒ තීරණය ගත්තේ? රංග දිසානායක. රංග දිසානායක කියන්නේ කවුද? පළවැත්ත පොරක්. එතකොට මේ හේම්පාල කියන මහාචාර්යවරයා කවුද? ਉਹ පරිපාලන සේවයේද? නැත. ඔව් වෙනත් සේවාවකද? නැත. ඔහු මේ ලේකම්කමට පත් වෙන තුරු හිටියේ මොළු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හැටියට. ඔහු පත් වුණාට පස්සේ පොඩි සිද්ධි කිහිපයක් වුණා. එකක් තමයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ලංකා විදුලි මණ්ඩලයට මේගොල්ලෝ පත් කරපු සියඹලා පිටිය කියන සභාපතිවරයා ඉල්ලා අසුණා. අසුණා මේගොල්ලෝ කිව්වා එයා අසුන්නේ කෙටි කාලෙට විදේශගත උනායි කියලා කිව්වා. ඊට පස්සේ එහෙම්මම විදේශගත කරලා ඊට පස්සේ වැඩ බලන්න කියලා පච්චරේ කවුද? මේ ලේකම්වරයා. දැන් මේ විදිහට පරිපාලන සේවයට නැති, සැලසුම් සේවයට නැති, ධනකාධිකාරී සේවයට නැති පිටින් මෙහෙම කෙනෙක් මෙතන දාගත්තේ ඇයි කියලා කියන එක ගැන මම කතා කරන්නේ නැහැ. ඒක රටේ අය කවුරුත් දන්නවා. ඒක දැනගන්න වෙන කිසි දෙයක් අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. ගල් වගුරු වංචාව හෝ දූෂණය සම්බන්ධව දැනට ටිකක් කරලා තියෙන විගණනකාරී වාර්තා කියවුවාම විතරක් ඇති. හරි. දැන් විගණන වාර්තාව නිකුත් වෙලා ඉවරයි. 104ක වැඩි ඡන්දයෙන් විපක්ෂයේ ධන ගස්සලා මහා ජය ගෝසානරාගෙන ආණ්ඩුව එළියට ආවස් බවත් ඇත්තයි. නමුත් මේ වෙනකොට ගල් ලඟුරු දූෂණය සම්බන්ධව රටේ ඇඟිල්ල දික්කෙන ඇමතිවරයා ලේකම්වරයා දෙන්නම අවශ්‍යලා. මේ අසුනේ ඇයි කැමැත්තෙන්ද? නෑ. ලැබෙන ආරංචි අනුව මම හිතනවා ජනාධිපතිවරයා කලිසම ගැලවෙන්න තිබුණේ ඔන්න මෙන්න කියලා. මොකද හේතුව ජනාධිපතිවරයා මේ සම්බන්ධව 2009 ඉඳන් සිදු කෙරිච්ච ගල්ලගොඩ සැපීම සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා මහා උජාරුවෙන් ප්‍රකාශයක් කළාම විමල් රත්නායක ඊට පස්සේ ඒකට සුප්‍රීම කෝර්ට් එකේ නඩුකාර උන්වහන්සේලා පත් කරනවා කියලා කිව්වන් පස්සේ රට තුළ විශාල ආందోලනයක් ඇති වුණා. මිනිස්සු කතා කරන්න පටන් ගත්තා එකිනෙකාට. විගණනකාරී වාර්තාව අනුව ඉදිරියට කටයුතු කරලා මොවුන්ගෙන් නිදහසට කරුණු වහලා
එක්කෝ යන ප්‍රශ්නේ අවසන් කරනවාද? එහෙම නැත්නම් අධිභාරයක් ගෙවන්න කියනවාද? ගෙවන්න බැරි තරම් අධිභාරයක් හින්දා මේක දූෂණ චෝදනාවක් යටතේ මහා අධිකරණයයි චෝදනා ගොනු කරලා මේකට විරුද්ධ නඩු අහනවාද කියලා තමයි කරන්න තියෙන්නේ. සත්තම කිව්වද මේක බාර දෙන්න තියෙන්නේ දැන් නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවේ වාදනා වෙනුවට රටේ මිනිස්සු කියන්නේ මේක බාර දෙන්නේ සුප්‍රීම කෝට් එකට කියලා. ඒ කියන්නේ නඩුවක් නැතුව නඩු විභාග කරන්න තමයි බාර දීලා තියෙන්නේ. තව විදිහට කිව්වොත් එහෙම ජයකොඩිලට හේම්පාල්ලට තියෙන චෝදනා පැත්තකින් තියලා පරණ හිටපු ඇමතිවරුන්ට පාලකයන්ට විරුද්ධව චෝදනා ගොඩනගලා නඩුවක් අහන තත්ත්වයට තමයි මේගොල්ලෝ මේක ගෙනාවේ. ඒක සාමාන්‍ය ජීවිපී ක්‍රමය. මේ ක්‍රමය ගැන සාකච්ඡා හුඟක් ඇති වුණා. ඒ සාකච්ඡා ඇති වෙන්න හේතුව තමයි මෙහෙම කොමිසමක් පත් කරන් පස්සේ ඒ කමිෂන් වාර්තාව අන්තිමේට ප්‍රසිද්ධ නොකර ඉන්නත් පුළුවන්. මොකද එහෙම රටේ වෙලා තියෙනවානේ. දැන් හොඳම උදාහරණය තමයි පාස් කොමිසමේ ජනාධිපති කොමිෂන් වාර්තාව අදට සම්පූර්ණයෙන් පළ කරලා නැහැ. යම් පොඩක් අඟගෙන තියෙනවා. ඒක එක. මේ ආණ්ඩුවත් ඉන්නේ එතනමනේ. මේ ආණ්ඩුව වරායෙන් පන්නපු බහලුන් 300 ගණන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච මහා උද්ඝෝෂණය නිසා පත් කරපු කමිටු වාර්තාව අදට එළියට දාලා නැහැ. ඒක එළියට දාන්න කියලා කිව්වම කිව්වේ නැහැ. අපි ඒක ඉදිරිපත් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළත් නැහැ. නඩු දාලත් නැහැ. කිසි දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ Tamanට වාසිදායක වෙලාවට දැන් උදාහරණයක් කිව්වොත් එහෙම විශ්වාසභංගන සම්බන්ධයෙන් වැඩි ඡන්ද 104න් ජයග්‍රහණය කරයි කියලා කිව්වා. හැබැයි එහෙම ජයග්‍රහණය කරලා මෙච්චර ශක්තියක් තියෙන පාර්ලිමේන්තුවට බහලුන් සම්බන්ධව කමිටු වාර්තාව දාන්න බයයි. මොකද දන්නවා ඒක දැම්මොත් එහෙම කාගේ කලිසම් ගැලවෙනවා කියලා. ඉතින් මේ විදිහට තමයි යන්නේ මෙහෙම තියෙනකොට රටේ ලොකු මතයක් ඇති වුණා. ඇත්තෙන්ම දැනටම 75ක් විතර ගල් ලඟුරු දෝෂණය සම්බන්ධව සියලු කරුණු විගණක අධිපතිවරිය විසින් එළියට දාලා තියෙන වෙලාවට ඒක යටපත් කරලා ඇමති පුටුවේ ඉඳගෙන ලේකම් පුටුවේ ඉඳගෙන මේ විදිහේ පරීක්ෂණයක් කිරීමට ශේෂ්ඨාධිකරණ විනිසුරුවම් පත් කිරීම කොච්චර සාධාරණද කියලා කියන එක. මම හිතන්නේ මේ සාකච්ඡාව කොච්චර එහාට ගියාද දන්නේ නැහැ. පස්සේ අපට කොළමහර ආරංචි වෙන්න පටන් ගත්තා. මේ දෙන්න මේ තනතුරු වලින් අස්කරොත්තෝ අස්නූනෝ මේ කොමිසමට සදාචාර සම්පන්නව කටයුතු ආරම්භ ගන්න බැරි වේවි නේද කියන ප්‍රශ්නේ රටේ ජනතාව මතු කරන්න පටන් ගත්තා. අන්න එතන තමයි මෙවන අස්වෙන්න සිද්ධ වුණේ. කවුරු කෙනෙක් කිව්වොත් එහෙම මේක අධිකරණ සේවයෙන් ආපු ඉල්ලීමක් හරි කොන්දේසියක් හරි කියලා. මම හිතන්නේ ඒක ගැන මොනවද කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක දන්නේ අධිකරණ සේවාව විතරයි. මොනවා වුණත් කුමාර ජයකොඩිත් හේම්පාලත් දෙන්නම අස්සුනේ හරි අස්කරේ හරි ඔවුන්ගේ කැමැත්තෙන් නෙවෙයි. අනේ ඒක විතර කමද තියාගන්න ඕනේ. දැන් කමිෂන් එකේ වැඩ කටයුතු පටන් ගන්නවා. දැන් මේ වෙනකොට විගණන වාර්තාව අනුවට පැහැදිලිලා තියෙනවා 2009 අවුරුද්දේ ඉඳන් සකස් වෙච්ච පිළිගත් යම්කිසි ටයිම් ටේබල් එකකට කාලසටහනක් අනුව තමයි ගල් ලඟුරු සපයන්න තියෙන්නේ. යම්කිසි කාලයක් යන හින්දා. ඒ කියන්නේ කාලේ කොච්චර කාලෙකින් මේ සම්පාදන වැඩ පිළිවෙල පටන් ගත්තද? කටයුතු කළේ කොහොමද? තෝරා ගැනීම කළේ කොහොමද? බිට් කළේ කොහොමද? කොයි අවස්ථාවේද නීතිපතිවරයාට ඉදිරිපත් කළේ? මේ සියල්ලම 2009 සිට 2025 දක්වාම එක දිගට කටයුතු කරපු කාලසටහනක් තිබුණා. ඒ අතර විවිධ දේවල් වෙලා තියෙනවා අපි දන්නවා. මොකද වෙලා තියෙන්නේ ලංකාවේනේ. ගහපු අය, ගහලා ගත්තු අය, හැංගිච්ච අය, බේරිච්ච අය වුණ තරම් ඉන්නවා. ඒ ඔක්කොම තිබිලා ඒක සම්පාදන ක්‍රියාවලියේ ටයිම් ටේබල් එක කාලසටහන මේගොල්ලෝ සම්පූර්ණ වෙනස් කරලා මේක හදිසියක් හැටියට පච්චර ගත්තා. ඒ පච්චර ගත්තේ මොකද? කැහිල්ලකට පහසු වෙන්න කියලා තමයි මොකදෙනෙක් විශ්වාස කරන්නේ. ඒක ඉතින් දැනට තුප්පෙලා ඉවරයි. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් දැන් මේ වෙනකොට මේ තත්ත්වය මෙහෙම යනකොට මම තරම් එක්ස්පර්ට් කෙනෙක් නෑ ටෙන්ඩර් ගැන කියලා පාර්ලිමේන්තුවේ Taman විරුද්ධව තිබිච්ච විශ්වාසභංගයේදී කෙලින් කතා කරපු කුමාර ජයකොඩි දැන් ගෙදර. ඔහුත් එක්ක ඒ වැඩේ කරන්න සහාය දක්වච්ච හේම්පාලත් දැන් ගෙදර. මේ සියලු දේවල් විගණක වාර්තාව හරහා එළිවෙන සියලුම දෝෂ සහ නොතක හැරීම් මග හැරීම් සියල්ලත් ඇතුව මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාට පස්සේ කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධව කිසිම ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැද්ද කියන ප්‍රශ්නත් එහෙමම තියෙනවා. ඒ තියෙන අතරත
අලුත් සාරාංශයක් කියනවා පාස්කු පහරේ සම්බන්ධව පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවක් අතරද කතෝලික පියතුමේ කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ ආණ්ඩුව විසින් කරනු ලබන විමර්ශන සාධාරණව ඉදිරියට ගෙන යන්න නම් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරු අවශ්‍ය වෙන්නේ කියලා. ඒක අලුත් තත්ත්වයක්. හැබැයි මේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරු විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගේන්න හදනකොට ඒ කතානායකවරයා තමන්ගේ බලෙන් යටපත් කරගත්තා. ඉතින් මේවා පුදුම කතා. මේ තමයි මාලිමාවේ ජනසම්මතය. මේ සියල්ලට අමතරව මට වෙන කතාවක් මතක් වෙනවා. ආර් ප්‍රේමදාස බොහොම අමාරුවෙන් 1988 ජනාධිපතිවරණයට පත් වුණාට පස්සේ ඔහුගේ පත්වීම අභියෝග කරමින් ඡන්දපැස්සමක් ආවා. ඒ ඡන්දපැස්සමක් ආපු වෙලාවේ ප්‍රේමදාස කියන නමුත් චරිතය ආපු වෙලාවේ කතාවක් කියා ප්‍රේමදාස අධිකරණ ශාස්ත්‍රයේ ඉහළම කෙනෙකුට කතා කරලා කිව්වා. මට ජනතාව දුන්න මේ කාලේ දිගටම පවත්වාගෙන යන්න ඕන. අන්න ඒක මතක තියාගන්න කියලා බොහොම අමුතු හැඩයකින් කියලා කියනවා. හැබැයි ඒ හැඩේ කොහොම කිව්වා? අධිකරණයේ ඉදිරියේ විභාග වෙච්ච ජනාධිපති මැතිවරණ පෙස්සම් විභාගයේ ප්‍රතිඵලය ප්‍රේමදාසට වාසි වුණේ ඉතාම සාධාරණ කාරණයක් වුණා. ඒ හින්දා ඒක ගැන කවුරුත් තරක් කරන්නේ නැහැ. ස්වභාව ධර්මය බලා ඉන්නවා. මොකද ස්වභාව ධර්මය කියලා කියන්නේ තුනෙන් දෙකේ බලයවත් විධායක බලයවත් එක එකට ගමන් කරන එක නෙවෙයි වෙනම එකක්. ඒක අධිකරණ බලයේ ගමන් කරන්නේ නැහැ. ස්වභාව ධර්මයේ වෙනම දෙයක්. ප්‍රේමදාසට අධිකරණයෙන් සාධාරණේ ඉස්තුණ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමදාසට ස්වභාව ධර්මයෙන් සාධාරණ ඉස්තුණේ නැහැ. මේක තමයි මේ රටේ බලය සම්බන්ධව මේ ලෝකේ පවතින ධර්මතාවය. දැන් මේ වෙනකොට රට තියෙන්නේ එදා තිබිච්ච තත්ත්වල නෙවෙයි. මම මුලින්ම සඳහන් කළා වගේ දැන් මේ සතිය පහුගිය දවසක නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට ඉල්ලා අස්වෙන්න කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම යනකොට අපි කල්පනා කරන්න ඕනේ. කිසිම හේතුවක් නැතුව තමන්ගේ මෝඩකම නිසා කොත්මලේ වේල්ලේ හොරව වැරලා ගම් ප්‍රදේශවල විනාශය සම්බන්ධව කතා කරනකොට වාරි මාර්ග නියෝජ්‍ය ඇමතිවරයා කරපු ප්‍රකාශය ගන්න අපි මේ අවස්ථාවේ කල්පනා කළේ මනුෂ්‍ය ජීවිත ගැන නෙවෙයි වේල්ලේ ආරක්ෂාව ගැන කියලා. මේ තමයි මේ රටේ ජනතාව හුරුන් එළවලා අලුත් ගමනක් යන්න ලොකු වෙනසක් කරන්න කියලා බලය දුන්න මාලිමා ආණ්ඩුවේ පාලකයන්ගේ චින්තනය. රට ගැන තියෙන චින්තනය තමයි ඒ නිසා මේ ගමන මං හිතන්නේ එච්චරම යහපත් නෑ. මේ ගමන එච්චරම යහපත් නෑ. මම කල්පනා කරනවා මේ විදිහට ගියොත් රට විශාල අවුලකට යනවා. එහෙත් පුරවැසියෙක් හැටියට මම කල්පනා කරනවා මේ සියලු කටයුතු යටතේ මේ ආණ්ඩුවට තමන්ට දුන්නු ජනවර මුළු කාලය තුලම පවත්වාගෙන යන්නට හැකියාව ලැබේවා කියලා. මොකද හේතුව එතකොට තමයි ජනතාවට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ කවුද හොරු කවුද හරි කියලා කියන එක. අදට මේ ඇති බොහොම ස්තුතියි.